සිසුවියගේ මරණය සම්බන්ධයෙන් තමයි එතන ඉන්නේ වාර්තාව. ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවගෙන ප්‍රශ්න කරන්න අවසර ලබා දීලා තියෙනවා. කළුතර පස්මහල් ගොඩනැගිල්ලෙන් නැද වැටලා මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණු පොලිසිය අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරපු ප්‍රධාන සැකකරුවා රඳවගෙන ප්‍රශ්න කරන්න කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාරි හාල්පන්දනිය මහත්මිය අවසර ලබා දුන්නා. කළුතර දකුණු ඉසුරු උයන අංක 63 පදිංචි ධනුෂ්ක ගයන් සහ බන්දු යන අය තමයි මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබෙන්නේ. කළුතර සිසුවියගේ අවසන් දුරකථන ඇමතුම ටියුෂන් ගුරුවරියෙකුට කියලා කියනවා. ප්‍රධාන සැකකරු රඳවගෙන ප්‍රශ්න කිරීමට අවසර කියලායි කියන්නේ. කෙසේ නමුත් එකපාරටම කිව්වන් පස්සේ මේ දුරකථන ඇමතුම අහලද අර කියන විදිහට උඹලමාවර වැට්ටුවා කියාගෙන ඒ අය ඔය ජනේලෙන් පැන්නේ කියලා මේ සිසුවිය ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් එහෙ නෙමෙයි මෙහි සඳහන් කරලා තිබෙන්නේ. ජංගම දුරකථනයේ දත්ත ලබාගෙන ඇයට ඇමතුම් දුන් පුද්ගලයන් පිළිබඳව ඇමතුම් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව තමයි මේ කාල සීමාවලදී ආපු දුරකථන ඇමතුමක් තමයි මේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් ලැබිච්ච දුරකථන ඇමතුම. ඒ සම්බන්ධයෙන් සටහන් කරගෙන අදාළ පුද්ගලයාගෙන් උපකාර පන්ති ගුරුවරයාගෙන් ප්‍රශ්න කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. ප්‍රශ්න කිරීමේදී අදාළ ගුරුවරයා මේ සිසුවිය තමයි හොඳින් දන්නා හඳුනන කෙනෙක් කියලා තියෙනවා. ඔහුගෙන් කරපු ප්‍රශ්න කිරීමේදී සිසුවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බවද පුවත්පතේ සඳහන් කරනවා. නමුත් අවසන් දුරකථන ඇමතුම ආවේ කාගෙන්ද කියන එක ප්‍රශ්නයක්. අදාළ යුවල විසින් මේ දුරකථන ඇමතුම අය මේ පාසල් ශිෂ්‍යාව රැගෙන ගිය යුවල විසින් අදාළ දුරකථන ඇමතුම දුන්නද කියන එකත් ප්‍රශ්නයක්. මොකද ජංගම දුරකථනයගේ අරගෙන කළුගඟට විසිකලේ කුමන හේතුවක් උඩද යන්න ප්‍රශ්නයක් තියෙනවා. කෙසේ වෙතත් කළුගඟට නෙමෙයි විසිකලා තියෙන්නේ මුහුදට කියලා තමයි කියන්නේ. කළුතර සිසුවියගේ දුරකථනය සොයා නාවිකයෝ මුහුද පීරති කියලා සඳහන් කරන්නේ. ඒ අනුව පාසල් දැරිය සමග පැමිණි මේ තරුණ යුවලගෙන් ප්‍රශ්න කරාන් පස්සේ ජංගම දුරකථනේ කොහෙටද විසිකලේ කියලා අහුවෙන් පස්සේ කිව්වන් පස්සේ තමයි මේ පුද්ගලයා ජංගම දුරකථන විසිකරක්වම නාවික හමුදාවේ අය මේ හොයන්නේ ජංගම දුරකථන හොයා ගැනීම වැදගත් වෙනවා. දුරකථන ඇමතුමත් මොනවද කරේත් බලන්න අවශ්‍ය හින්දා මේ බාල දැරියට පෙම්වතාට රැයක් ලැබුම් මේ සම්බන්ධ සිදුවීම් වාර්තාව දක්වලා තියෙන්නේ අද දවසේ ඒ පිළිබඳව. ඉතින් මේ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඊයේ මේ විත්තිකරු වෙනුවෙනුත් නීතිඥ මහතුරු ඉදිරිපත්ලා තිබුණා. තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන්න ඇයි කියලා අහලා තිබුණා. කෙසේ වෙතත් ඒ සම්බන්ධව තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙන හින්දා මේ සැකකරුව තවදුරටත් රඳවා ගැනීමට අවශ්‍යයි කියලා කිව්වම පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර ලබා දීලා තියෙනවා. මේ පුද්ගලයා කියන ප්‍රකාශ ඇත්තද කියලා බලන්න තමයි අවශ්‍යලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් කළුතර පොලිසිය අත්අඩංගුවට ගත් ඇය සමග හෝටලෙට ගිය 19 හැවිරිදි උසස් පෙළ සිසුවියත් ඇගේ පෙම්වතත් තවත් පුද්ගලයෙකුත් මේවන්ට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව තමයි ඒ සම්බන්ධයෙන් කියන්නේ. ඒ වගේම තමයි සැකකරු එදින මත්පැන් පානය කර සිටියාද යන සම්බන්ධයෙන් රුධිර සාම්පලයක් ලබා ගැනීමටත් අවශ්‍යයි කියලා ඊයේ විනිසුරුතුමියට දන්වා තිබුණා. බාල දැරියට පෙම්වතාට රැයක් ලැබුම් දුන්නාට හෝටල් කළමනාකරු රිමාන්ඩ් කරලා තිබෙනවා. මින් ඉස්සරහට බාලවයස්කරුවන්ට තමන්ගේ හෝටල් වල කෙටි කාලයකට හෝ දිගු කාලීනව ලබා දෙනවා නම් අවස්ථාවන් මේවාද වෙන්න පුළුවන් කියන එකට තමයි මේ දඬුවම එක්ක පෙන්눔 කරන්නේ. යනුව තමයි බාලවයස්කර දැරියට ඇගේ පෙම්වතා සමග රැයක් ගත කරන් තමයි හෝටල් කාමරයක් ලබා දුන්න සිද්ධියක් පිළිබඳව උසටගේ යා ප්‍රදේශයේ ලැබුම්හලක කළමනාකරුවෙක් බාලවයස්කර දැරියගේ පෙම්වතා ලබන 15 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයේ තබන්නට කටයුතු කරන්නේ. ඉතින් ඒ අනුව තමයි උසටගේ යාව ලැබුම්හලේ කළමනාකරු මස්කෙලියේ පදිංචි පුද්ගලයා ප්‍රශ්න කිරීම වලදී රුපියල් 5000කට මේ යුවලට මේ කාමරය දුන්නා කියලා තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට අරගෙන ඉදිරිපත් කරලා තිබෙනවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් 16ට අඩු අය සමග ලිංගිකව හැසිරෙන්නට අවස්ථාවක් දෙන්න විදිහක් නැහැ. ඒ නීතිය තියෙනවා පැහැදිලිව. ඉතින් කැමැත්ත මත හෝ පෙම්වතා වූාට කැමැත්ත මත හෝ කැමැත්තක් නැතුව